ඉතින් ඔන්න වෙනද වගේ මතත් අරන් ඇවිල්ලා තියෙන අලුත් ඉවෙන්ට් එකක් තමයි. ඉතින් රින් ඉවෙන්ට් එකක් තමයි මේ පාර අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න මං කිව්වා වගේම කිව්ව දවසට මේක රිටර්න් වෙලා තියෙනවා. ඉතින් යාළුවෝ 2024 මේ රින් ඉවෙන්ට් එක කලින් රිටර්න් කරේ. ඉතින් 2024 මේක ස්පින් කරපු කට්ටිය ටෝකන් 10ක් මේ පාර ෆ්‍රී දීලා තියෙනවා. මං ස්පින් කරපු ඉන්න මට ටෝකන් 10 ඇවිල්ලා තියෙනවා. මං 2024 ගත්ත යාළුවනේ කිට් දෙකක්. දැන් එක කිට් එකයි ගන්න තියෙන්නේ. ඒක තමයි අර කට්ටියගේ දනුකයගේ මේවල තිබෙන මේල් එකට දනුකය අයියර ගේමින් ගෝස්ට් එකේ ඇකඩමි YouTube channel එක අයියර ඒගොල්ලන්ට ලූට් බොක්ස් එක වගේ වදිලා තිබ්බ පළවෙනියට බලමු ඉතින් මට වදීද කියලා. කොහොම වෙයිද දන්නේ. ඔය කිට් දෙක තියෙනවා යාළුවනේ මං ගාව නැති තියෙන එක ගන්න ඕන. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකට මම ඔයගොල්ලන්ට giveaway එකක් දෙනවා. ඔයගොල්ලෝ කරන්න තියෙන පුංචි දෙයයි මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා වැඩිම ලයික් ගන්න කමෙන්ට් 3කට වීක්ලි එක ගන්න දෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලෝගේ ඉතින් මෑදෑයන්ට හැමෝටම ෂෙයා කරලා කියන්න කමෙන්ට් එකට ලයික් එකක් දාන්න කියලා. කමෙන්ට් 50ට වඩා තිබ්බොත් වීක්ලි ලයික් 3කුත් හම්බ වෙනවා. ඉතින් කමෙන්ට් එකට ලයික් 50ට වඩා තිබ්බොත්. ඉතින් යාළුවනේ මම කලින් බනි වීඩියෝ එකේ දුන්නා giveaway එකක්. ඒක කවුරුත් මට ඒකක් දාලා තිබ්බේ නැහැ කින්ද මම ඉතින් දුන්නේ නැහැ ඒක. ඕගොල්ලන්ට තාම පුළුවන් ඉතින් ඒක ගන්න එකට කරන්න තියෙන්නේ බනි එක ගැන වීඩියෝ එකක් හදනවා මට දාන්න තමයි. ඒක දැම්මාම බනිය 3 දිනෙටම ගන්න දෙනවා. ජිම් කීයක් කියත් කොල්ල 3 දිනෙට ගන්න දෙනවා බනිය. යාළුවනේ මේකට පට්ටම ගන්න ස්කින් එකක් දීලා තියෙනවා. ඉතින් පට්ට ලෝඩ් බොක්ස් එකකුයි බෑග් එකකුයි තියෙනවා. ඉතින් බලමුකෝ ඒක ගන්න. බෑග් එක තමයි ඉතින් ගැම්මක් තියෙන තෝර්ගෙ මිකිය වගේ. ලෝඩ් බොක්ස් එකක් වාසියක් තමයි. ඉතින් බොස් එනවා අපි ස්පින් එකක් දීලා බලමු. ආවොත් ඉතින් වෙලා බලමු දීලා. වාසියක් කරන්නේ. මේ බලමු ඊළඟ ස්පින් එක වෙන මොනවා වදීද කියලා. වදින්නේ නැහැ යාළුවනේ මේ කිට් එක ආයිත් ඉතින් සුපිරියක් නේ. වදින්නේ නැහැ. මොන රෙද්දද මන්ද වදින්නේ නැහැ. නෑ සුබමෝතින් දුන්නා මේක වදින්න ඕන කොහෙන් හරි එකක් වැඩියම් වෙයිද. ඉතින් යාළුවනේ බලමු අපිට ජිම් කීයක් කියලා මේක කිට් එක ගන්න. එක කිට් එක යාළුවනේ ගන්න තියෙන එකකින් දැන් වදින්නේ. බෑග් එක හරි වදිනවනම් ඉතින් මොකද වෙන්නේ? යාළුවනේ දැන් කාඩ් තියෙනවා මං ගාව 80 ගාන. බලමු ඉතින් කාඩ් ටිකෙන් හරි ගන්න කිට්ටු. කාඩ් 200 ගානක් එකයි. වදින්නේ නැතුව ට්‍රික් එක දාන්න ඕන බලමු ඉතින්. ට්‍රික් දාන්න යාළුවනේ ට්‍රික් විශ්වාස ගන්න නැහැ. අන්න මේකෙන් මොකක් හරි මේක වදිනවා. මේ වැදුනේ නැහැ. ඉතින් යාළුවනේ අපි බලමු දනුකේ අයියාගේ නාමයෙන් වදිනවද කියලා මොනවා හරි. දනුකේ අයියාගේ නාමයෙන් ඊළඟ ස්පින් එකකින් වදිනවා. අම්මට වැදුනා බං බෑග් එක බලහංග. දනුකේ අයියා කිව්වහම වැදුනා නේ. බලමු ඉතින් අපි ඊළඟ ස්පින් එකත් එහෙම දීලා බෑග් එක වැදුනා. ඉතින් කිට් එකත් ඔය ගම වදිනවා නම් කොල්ලා සතුටුයි. ඉතින් යාළුවනේ ආයෙත් මතක් කරනවා ඔයගොල්ලෝ ඉතින් මේකේ වීක්ලි ටිකක් දිනා ගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න විතරයි තියෙන්නේ. වීක්ලි 3ක් ගන්න පුළුවන්. වැඩිම ලයික් තියෙන කමෙන්ට් 3ට වීක්ලි එක ගන්න දෙනවා. ඉතින් බලමු වදීද කියලා. මේකේ views 500ට යනවා. ආයෙත් බෑග් එක වැදුනා බං එපා. බෑග් එක දෙවෙනි වාර වැදුනේ. මොකොත් වැදුන්නේ. මොකද කොයින් ටිකක් වදිනවනම් මොකද වෙන්නේ? නැති කේසයක් තියෙනවා. එඩිට් කරත් එපා වෙනවා. ඉතින් යාළුවනේ මට කිට් එක ගැරීනා දෙන්නේ බලු ගැරීනා දෙන්නේ කොච්චර ආයි වද්දනවා දුන්නේ ඒවා එපා වෙනවා. ඒතකොට ඉතින් බලු කොයින් තා ටිකයි තියෙන්නේ. කොයින් ටිකකින්වත් ගන්න. බලු ගැරීනා වැඩියන්කෝ. වදින්නේ නැහැ බං එහෙම බැන්නා. අයියෝ අනේ වදින්නේ යාළුවනේ මේක මොනවා කරන්නද? ඔයගොල්ලන්ට ජෙම් කීයක් ගියාද කියලා යටින් කමෙන්ට් එකක් දාගන්න. මට පට්ට ජෙම් තෝගයක් ගියේ. මගේ දැන් ගිහලා තියෙනවා ජෙම් 5000කට වඩා ගියා. තාම මට හම්බුනේ බෑග් එකයි මේක එකයි විතරයි. මේ
ෆුට්බෝල් වගේ තියෙන එක 1000 විතරයි කිට් එකක් වදින්නේ නැහැ තියෙන එකක් අය ගවන්නේ ජිම් 6000 ගානක් දැන් ගිහලා තියෙනවා යාළුවනේ දැන් 7000 ගානක් ජිම් 80000 ගානක් තියෙද්දි දාගත්තා මොනවා කරන්නද ඔක්කොන්ටම දාගත්තේ එනේ ඉවෙන්ට් එක ස්පින් කරනවා මෙහෙම වුණොත් එහෙම කොයි ඉවෙන්ට් ස්පින් කරා වම හරි දකුණ හරි උගස් තියන්න වෙනවා වදිනවා වදින්නේ බම් මට කොයින් වලින් ගන්නනේ කොයින් නම් තව පොඩ්ඩයි තියෙනනේ මේක කොයින් ටිකක් වදිනවනේ අර එකම තැන වදින්නේ මේ බලන්න එකම තැනනේ වැදිලා තියෙන්නේ අම්මට වැදුනා නෑ වැදුන්නේ කොයින් 10 කෑල්ලක් වදිනවා එකේ මේව වැදිලා තියෙන්නේ ඒ කොයින් එක තියෙනවා නම් පුදුම කරුණයක් දෙන්නේ ගෙරියර රැට්ටුව එකක් දීලා බලමු මේක වදිද කියලා අම්මට කොයින් හරි බං කොයින් වලින් ගන්නවා ඉතින් යාළුවනේ ඔන්න කොයින් වලින් මම ගන්න යන්නේ අපි බලමු කොයින් වලින් මේක ගන්න පුළුවන් වේද කියලා කොල්ලා සතුටින් කොහමද වැඩ කමන්නේ ගෙරියනේ ඉතින් කොයින් ටිකක් හරි දුන්නානේ මගේ ජිම් 6000 ගණක් කාලා ජිම් 2000 ගමු කියලා දැන් තමයි ඉතින් යාළුවනේ බලහන්කෝ අපි කොහොමද උඹලට කියන්නේ මේක අම්මට වදිනවා බං ජිම් 2000 විතර 1000 විතර වදිනවා ගණන් කියලා යකෝ මෙහෙම ජිම් යද්දි මේ කිප් එච්චර වටිනවද මම ක්‍රිමිනල් ගන්නවා ගියේ නෑ මට ඔච්චර ක්‍රිමිනල් ඉවෙන්ට් එකම කවර් කරන්න මම ක්‍රිමිනල් අරන් තිබ්බේ නෑනේ ඉවෙන්ට් එකම කවර් කරන්න මට ගියේ ජිම් 8000 ගාන ඉවෙන්ට් එක මේක බලන්න එක කිට් එකකුයි අර ලූට් බොක්ස් එකයි බෑග් එකයි ගන්න ගියපු ටික මොනව කරන්නද ඉතින් ඒ කිට් එක නවාසියක් තමයි කිට් එක වාසි වුණාට වැඩක් නැහැ බං පා වෙනවා ඉතින් මොන ඕක තමයි ඉතින් කිට් එක කොහොමද මගේ ජාතික කිට් එක ඕකද ලස්සන අරගද මේක හොඳයිනේ වාසියක් තමයි මේක තමයි පොල්ටි නෑ බං මොනවද දාගන්න ඒක දාගත්තා මේ රවුල් බං මාක්ස් එකට රවුල් දෙන්න ඒකෙම මොන දාන්න ඉතින් යාළුවනේ මේ පාර ආපු ඊවෝ බණ්ඩලගේ නම කමෙන්ට් කරන් යන්න බලන්න දන්න කට්ටිය ගොඩක් අය දන්නේ නැහැ ඊළඟ මොනවද යාළුවනේ ක්‍රිමිනල් සෙට් එක නැති ක්‍රිමිනල් එකක් නැහැ යාළුවනේ කොහොමද ඉතින් යාළුවෝ වහම වැඩිපුර තියෙනවා මම ගන්න නෑ යාළුවනේ බණිය තියෙනවා බණිය හැම එකම වගේ තියෙනවා ක්‍රිමිනල් ඔක්කොම ටික තියෙනවා දැන් මේ පාර ඉවෙන්ට් එක බණි සෙට් එකෙන් ඒකෙන් මේකෙන් ඉතින් අපිට යන්න වෙලාවත් හරි යාළුවනේ ඉතින් ඊළඟ වීඩියෝ එකේ සෙට් එකම මේක ෂෙයා පාරක් දාලා මට සබ් එකක් දෙන්න කොල්ලන් ඊළඟ වීඩියෝ එකෙත් ඔයගොල්ලන්ට ගිව් එකක් අනිවාර්යෙන් දෙනවා